හොඳයි අපි අද කතා කරන්නේ යන්නේ මෑතකදී සමාජ මාධ්‍යවල ලැබ් ගින්නක් වගේ පැතිරුණු ගොඩක් දෙනා කතා කරපු සිදුවීමක් ගැන. මේකේ කේන්ද්‍රීය චරිතය වෙන්නේ නවපරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. සංජානා ඔනාලි. සංජානා ඔනාලි ගමාරච්චි. හැබැයි මේ කතාබහ ඇගේ අලුත් නාට්‍යයක්වත් මොකක්වත් ගැන නෙවෙයි. ඊට වඩා ගොඩක් පෞද්ගලිකයි. මීට මාස 9කට කලින් හරිම උත්කර්ෂවත් විදිහට සිද්ධ වුණු ඇගේ විවාහය. එකපාරටම නැවතුන එක ගැන. ඒකත් යාම දාපු පෝස්ට් ටිකක් නිසානේ මේ ඔක්කොම පටන් ගන්නෙ. හරියටම. ඔව්. ඉතින් මෙතනදී අපිට මූලාශ්‍ර විදියට තියෙන්නේ දෙපාර්ශ්වයේම. ඒ කියන්නේ සංජානා සහ ඇගේ සැමියා විහංග. එයාලගේ Facebook සටහන් විතරයි. ඉතින් අපි බලන්න යන්නේ කවුද හරි වැරදි කියලා තීරණය කරන්නේ නෙවෙයි. නේද? නෑ අපි බලන්නේ මේ වගේ පෞද්ගලික ප්‍රශ්නයක් ප්‍රසිද්ධිය දිගෑරෙද්දි ඒ දෙන්න Tamanගේ පැත්ත කිව්වේ කොහොමද කියලා. ඒ යාලා ගොඩනගපු කතා දෙක තේරුම් ගන්න. ඒ ආඛ්‍යාන දෙක දිහා බලන එක තමයි අපි කරන්නේ. හරි. එහෙනම් අපි මුලින්ම පොඩ්ඩක් පසුබිම මතක් කරගමු. ගොඩක් දෙනෙක්ට මතක ඇතිනේ සංජානාගේ මාර්තු මාසේ විවාහ වුණේ ඕස්ට්‍රේලියාවේ ඉන්න විහංග කියන තරුණයෙක් එක්ක. මේ වෙඩින් එකේ ෆොටෝස් වීඩියෝස් හැමතැනම තිබුණා. කලා ක්ෂේත්‍රයේ අයත් ඇවිත් හැමදේම සුරංගනා කතාවක් වගේ තමයි එළියට පෙනුනේ. පිටතිනේ හැම පෙනුනට අර යම් ගැටලුකාරී තැන් තිබිලා තියෙනවා වගේ මූලාශ්‍රවල ඉඟි තියෙනවා. ප්‍රධානම එක දුරස්ත භාවය වෙන්නේ නැති නේද? විවාහයෙන් පස්සේ ඕස්ට්‍රේලියාවට ගියත් එයාට ඕන වෙලා තින්නේ ලංකාවේ ඉන්න. ඇත්තටම මීට කලිනුත් කියලා තිබුණා නේද? වෙන රටක ස්ථිරව ඉන්න එච්චර කැමති නෑ කියලා. සම්මුඛ සාකච්ඡාවකදී කියලා තිබුණා. ඉතින් ඒක මේ සම්බන්ධයට ලොකු පීඩනයක් වෙන්නේ නැති වෙන්න පුරුවම්. ඒ බැදිම තමයි මෑතකදී එයා ලංකාවේ තනියම බියුටි සැලෝන් එකක් පටන් ගත්තා. ඒකත් එක විදිහක සංඥාවක් වගේ. එයාගේ අනාගතය ලංකාව ඇතුලේ තනියම සලසුම් කරනවා කියන එකට. මේ වගේ පසුබිමක් තියෙද්දි තමයි එකපාරටම මේ සෝෂල් මීඩියා කතාව පුපුරන්නේ. හරියටම. ඒ පිපිරීමට මුල් වෙන්නේ එයාම දාපු Facebook පෝස්ට් එකක්. පළවෙනි වෙඩිමුර? සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ගත්ත ලස්සන ෆොටෝ එකක් එයා දානවා. totally single, totally free, totally happy, totally satisfied කියලා. ඒක සිංහලෙන් කිව්වොත් සම්පූර්ණයෙන්ම තනිකඩයි, සම්පූර්ණයෙන්ම නිදහස්, සම්පූර්ණයෙන්ම සතුටුයි, සම්පූර්ණයෙන්ම තෘප්තිමත් වගේ දෙයක්. මේක නිකම් ස්ටේටස් අප්ඩේට් එකක් නෙමෙයිනේ, මේක ප්‍රකාශයක්. ඒකේ තියෙන වචන හතරම තනිකඩ, නිදහස්, සතුටු, තෘප්තිමත්. හරිම බලවත්. ඒකෙන් කියවෙන්නේ අනිමට දුකයි කියලා. ඒ වෙනුවට කියන්නේ මම දැන් තනිකඩයි. ඒක තමයි මගේ සතුට වගේ දෙයක්. ඔබේ කිව්ව කාරණේ හරිම වැදගත්. මෙතනදී එයා තමන්ගේ කතාවේ පාලනය තමන්ගේ අතක ගන්නවා. කාටවත් කියන්න කලින් එයාම කියනවා. මාධ්‍ය වලින් එළියට එනකන් ඉන්නේ නැතුව එයාට ඕනි විදිහට කතාව පටන් ගන්නවා. එතනදී එයා තමන්ව පෙන්වන්නේ දුක් වෙන කෙනෙක් විදිහට නෙවෙයි, ජයග්‍රාහකයෙක් වගේ. හරියටම අර totally happy, totally satisfied කියන වචන දෙකකින් මේක පැහැදිලි. එයා කියන්නේ මේ තනිකඩ බව කියන්නේ එයාට ලැබුණු සහනයක් කියන එක. හරි. මම දැන් නිදහස් කියන පණිවිඩ දුන්නට පස්සේ කතාවේ තව පැත්තක් එළියට එනවා. ඒ තමයි මේකට වැරදිකාරයෙක් ඉන්නවා කියන ඉංගිය. එයා ඊළඟට shopping mall එකක ඉන්න ෆොටෝ එකක් දාලා ලියනවා. වැරදි කරපු උන් දාන කැටයම් දැක්කම මට ෂුවර් නෑ වැරද්ද කළේ මමද උණ්ඩ කියලා. මෙතනින් තමයි කතාවේ ස්වරය වෙනස් වෙන්නේ. කොහොමද? පළවෙනි පෝස්ට් එක තිබුණේ එයාගෙන විතරයි. මම සතුටින් කියන එක. හැබැයි මේ දෙවෙනි එකෙන් එයා වැරදි කරපු උන් කියලා කට්ටියක්ව කතාවට ගේනවා. ඒ කියන්නේ තමන් අහිංසකයි වැරද අනිත් අයගේ කියලා කියනවා වගේ. ඒ වචන තේරීමෙන් මේක පැහැදිලි. මහජන මතය තමන්ගේ පැත්තට ගන්න උත්සාහ කරනවා. ඒක තමයි ඊළඟ ආදියර. ඒ එකම වගේ තවත් පෝස්ට් එකක් දානවා that made me enjoy being single again කියලා. ඒක නිසා මම නැවතත් තනිකඩව ඉන්න එක භුක්ති විඳින්න පටන් ගත්තා වගේ. අර නැවතත් කියන වචනේ මෙතන වැදගත් වගේ නේද? අනිවාර්යෙන්ම. ඒ again කියන කිනියා වක්‍රව කියන්නේ විවාහ ජීවිතය කියන්නේ එයාට සතුටක් නැතුව හිර වෙලා හිටපු තැනක් කියලයි. ඒකෙන් ගැලවුණාම තමයි නැවතත් සතුට ලැබුණේ කියන එක. ඉතින් බලන්නකෝ කතාව ගොඩනැගෙන විදිහ. මුලින්ම මම තනිකඩව සතුටින්. ඊළඟට මේකට හේතුව අනිත් අය. දැන් ඒ වැරදි නිසා මට හිර වෙලා හිටපු තැනකින් නිදහස් වෙන්න ලැබුණා කියන තැනට ඇවිත්. හයි. ඔය වක්‍ර චෝදනා එල්ල වෙමින් තියෙද්දි තමයි මේ මුළු සිදුවීමම උඩු යටිකුරු කරකු ලොකුම ආందోලනයක් ඇති කරපු ප්‍රශ්නේ එයා අහන්නේ. කතාවේ හැරවුම් ලක්ෂය. මේක එයා අහපු විදිහටම මම කියන්නම්. එයා අහනවා මං ප්‍රශ්නයක් අහන්නද? තමන් ස්ට්‍රේට් වෙලා තමන් ආදරය කරන කෙනා ගේ වුණොත් ඔයාට මොකද හිතෙන්නේ? මෙන්න කතාවේ
කතාවේ දින්ම තැන මෙච්චර වෙලා වැරදි කරපුන් කියලා නොපැහැදිලිම තිබුණු චෝදනාවට එකපාරටම හරිම නිශ්චිත අතිශය පෞද්ගලික සහ ගොඩක් සංවේදී මාතෘකාවක් ඇඳනවා. ඒ කියන්නේ කෙලින්ම සැමයාගේ ලිංගික දිශානතිය ප්‍රශ්න කරනවා. ඕ ඒත් පුදුම දේ තමයි කෙලින්ම චෝදනා කළොත් නීතිමය ප්‍රශ්නෙන්න පුළුවන් විවේචනෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නයක් විදිහට ඇහුවම එයාට හැමතිස්සෙම කියන්න පුළුවන් මම නිකම් ප්‍රශ්නයක් විතරයි ඇහුවේ කියලා. එකෙන් යම් ආරක්ෂාවක් ලැබෙනවා. ඔව් යතරේ කියන්න ඕන පණිවිඩය සමාජයට යනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ අහන විදිහෙන් එයා Tamanව රැවකීමට ලක් වූ බිරිඳක් කියන තැන තියෙනවා. ඒ හරහා ලොකු අනුකම්පාවක් දිනා ගන්න පුළුවන්. හරියටම එක ගලෙන් කුරුළු දෙතුන් දෙනෙක්ම මරා ගන්නවා වගේ වැඩක්. චෝදනාව කරනවා, නීතිමය ගැටලු වලින් බේරෙනවා, වින්දිතේක් වෙලා අනුකම්පාවත් ගන්නවා. මේකට කියන්නේ ට්‍රයල් බයි සෝෂල් මීඩියා කියලාද? ඔව් ඒ සංසිද්ධියට හොඳම උදාහරණයක්. මෙතනදී මහජනතාව කියන ජූරිය ඉස්සරහ චෝදනා ගොනු කරනවා. ඊට පස්සේ අපි වගේ ප්‍රේක්ෂකයෝ අපිට ලගෙන තොරතුරු මත තීන්දුව දෙනවා. හරි. දැන් මේ තරම් බරපතල චෝදනාවක් ආවම හැමෝගෙම අවධානය ගියේ අනෙක් පැත්තට. ඒ කියන්නේ සැමියා විහංග ආරෝෂ්ඨ. ඔහු මොන වගේ ප්‍රතිචාරයක් දෙයිද කියලා හැමෝම බලාගෙන හිටියා. ඔහුත් Facebook කරාම තමයි උත්තර දෙන්නේ. ඔව්. හැබැයි ඔහුගේ ප්‍රතිචාරය සංජානාගේ පෝස්ට් වලට වඩා හාත්පසින්ම වෙනස්. ඒකේ ආවේගයක්වත් චෝදනාවලට උත්තර දීමක්වත් පේන්නේ නැහැ. නෑ. ඒ වෙනුවට ඔහු අනුගමනය කරන්නේ හරිම සංසුන් පරිණත ටික දාර්ශනික ස්වරූපයක්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස් උපාය මාර්ගයක්. ඔහුගේ සටහනේ තිබුණු කොටසක් මං කියවන්න. ඔහු කියනවා දිනක් හෝ පෙවති සැබෑ ආදරය කිසිවකු අවමාන විදෙන්නේ නැත සමාජයට එකිනෙකා විහිළුවක් වන්නට ඉඩ හරින්නේද දැන්. මේකෙන් ඔහු කෙලින්ම යාට උත්තර දෙනවා වගේ නේද දැනෙන්නේ. යාගේ ප්‍රසිද්ධ ක්‍රියාකලාපේ විවේචනය කරනවා වගේ. ඒක සෘජු නොවන නමුත් හරිම පැහැදිලි විවේචනයක්. ඔහු කියන්නේ ඇත්ත ආදරයක් තිබුණා මේ විදිහට ප්‍රසිද්ධියේ මඩ ගහගන්නේ නැහැ, එකිනෙකාව විහිළුවක් කරගන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ එයා කරන දේ නොමේරු වැඩක් කියලා වක්‍රව කියනවා. ඔව්. තමන් ඊට වඩා ඉහළ සදාචාර මට්ටමක ඉන්නවා කියලාත් කියනවා. බලන්න එයා චෝදනාවට උත්තර දෙන්නේ නැහැ. ඒ වෙනුවට චෝදනාව ඉදිරිපත් කරකු විධියම ප්‍රශ්න කරනවා. ඒ වගේම ඔහු තවදුරටත් කියනවා සමාව අයදින්න, සමාව දෙන්න, එකිනෙකාට ගරු කරන්න, එක්ව යන්න, එසේ නොහැකිනම් වෙන්ව ගමන් කරන්න කියලා. ඒක තමයි ඔහුගේ උපාය මාර්ගයේ හරිය. ඒ කියන්නේ හරිම උපේක්ෂාවෙන් වගේ බලන්නේ. ඔව්. ඔහු කිසිම චෝදනාවට අහු වෙන්නේ නැහැ. එහෙම කළොත් ඔහුත් අර ප්‍රසිද්ධ ගැටුමේ කොටස්කරුවෙක් වෙනවා. ඒ වෙනුවට සමාව ගෞරවය වගේ උසස් දේවල් ගැන කතා කරලා තමන්ව මේ ගැටුමෙන් එහා තියෙනවා තමන්ව මේ කතාවේ ඉන්න පරිණත වැඩිහිටි පාර්ශවයේ විදිහට පෙන්නනවා. ඒත් එක තෙක විදිහක උපක්‍රමයක් වෙන්න බැරිද? මම තමයි මෙතන ඉන්න හොඳ කෙනා කියලා පෙන්නලා අනිත් කෙනාම නොමේරු කෙනෙක් කරනවා වගේ. අනිවාර්යයෙන්ම ඒකත් හරිම සූක්ෂම ප්‍රතිරූප ගොඩනැගීමක්. එතකොට අපිට දකින්න ලැබෙන්නේ එකිනෙකට හාත්පසින්ම වෙනස් උපාය මාර්ග දෙකක්. තේක් බව පෙන්වලා පෞද්ගලික දේවල් එළියට දාලා මහජන අනුකම්පාවෙන් දිනන එක. විහංගගේ උපාය මාර්ගය තමයි ඒවට අහු නොවි සදාචාරාත්මකව උඩින් ඉඳලා ගෞරවය ගැන කතා කරලා Taman පරිණත කෙනා කියලා පෙන්නලා ගැටුමෙන් ඉවත් වෙන එක. හරියටම. එතකොට අපිට පේන්නේ මේ ප්‍රතිරූප දෙකේ සටනක්. එක පැත්තකින් රැවටුණු නමුත් දැන් ශක්තිමත් කියන ප්‍රතිරූපය. අනෙක් පැත්තෙන් රිදුනත් ගෞරවාන්විතව ඉවත් යන ප්‍රතිරූපය. මේ දෙකෙන් ප්‍රේක්ෂකයා වඩාත් විශ්වාස කරන්නේ මොකක්ද කියන එක මත තමයි තීන්දුව ලැබෙන්නේ. හරියටම අපිට පේන්නේ මේ හදපු ප්‍රතිරූප දෙක විතරයි. ඇත්තම ඇත්ත මේ විවාහය කැඩෙන්න හේතු වුණු දේවල් ඒ දෙන්න අතර වෙච්ච කතා. මේ කිසි දෙයක් අපි දන්නේ නැහැ. දන්නේ දෙන්න විතරයි. ඔව් සමාජ මාධ්‍ය කියන වේදිකාවේ දිගාරෙන්නේ ඒ ඇත්ත කතාවේ තමන්ට වාසිදායක තමන්ගේ ප්‍රතිරූපය හදාගන්න ඕන කෑලි විතරයි. ඉතින් අපි අද මේ කතාබහේදී මේ සිදුවීමේ පසුබිම සංජානාගේ පෝස්ට් දිගෑරුණු විදිහ එයා කරපු චෝදනාව සහ ඊට එයාගේ සැමියාගෙන් ලැබුණු හාත්පසින්ම වෙනස් ප්‍රතිචාරය දිහා බැලුවා. මේක නිකම්ම ඕපාදූපයක් නෙවෙයි. නූතන සමාජ මාධ්‍යයේ සම්බන්ධතා, ජනප්‍රියත්වය, පෞද්ගලිකත්වය කියන දේවල් කොච්චර සංකීර්ණ වෙලාද කියන එකට හොඳ නිදර්ශනයක්. ඔව්. මේ සිදුවීම් දාමය නූතන යුගයේ අපි මුණ දෙන ලොකු ප්‍රශ්නයක් පැහැදිලි කරනවා. ජනප්‍රියත්වයයි පෞද්ගලිකත්වයයි අතර තිබ සියුම් රේඛාව දැන් සම්පූර්ණයෙන්ම මැකිලා ගිහින්ද කියන එක. ඒ අදහස මත ගොඩනැගෙමින් සිතන්නට දෙයක් ඉතිරි කරන්න පුළුවන් පෞද්ගලික කතා සමාජ මාධ්‍යවල ආයුධයක් විදියට පාවිච්චි කරන යුගයක අපි
ප්‍රේක්ෂකයෝ විදිහට ඇත්ත දුක් ගැනවිල්ලකුයි සැලසුම් කරපු රංගනයකුයි අතර වෙනස අඳුනගන්නේ කොහොමද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඒ වගේම පෞද්ගලික අර්බුදයකදී වුණත් ප්‍රසිද්ධ චරිතයකට අනිත් කෙනාගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සම්බන්ධයෙන් තියෙන වගකීම මොකක්ද? සමහර විට ඊටත් වඩා වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ ප්‍රසිද්ධ නඩු විභාගයකදී අපි, ඒ කියන්නේ ප්‍රේක්ෂකයෝ නිකම්ම බලාගෙන ඉන්න අයද? නැත්තම් අපිත් මේකේ කොටස්කාරයෝද? ඔව්, අපේ ලයික් එකෙන්, කමෙන්ට් එකෙන්, ෂෙයා එකෙන් මේ කතාවේ තීන්දුව ලියන ක්‍රියාකාරී ජූරි සභිකයෝද? අවසානයේදී මේ සමාජ මාධ්‍ය අධිකරණයේදී දිනන්නේ ඇත්ත තියෙන පැත්තද? එළමත් නැත්තා වඩාත්ම සිද්ධ ගන්නාසුළු වඩාත්ම ශෙඟින්බර කතාව කියන පැත්තද?